ඉතින් ගියපො එක්සෑම් එක පළු දෙකක් යනකට ගන්නකො පළු දෙකක් යනකොට කියහන්කො කියහන් අර කොහොමද මම MCQ බලවෙන්නම වටයක් යම් පොඩ්ඩයි යා Hi everyone, මොකද වෙන්නේ? you guys chilling නම් එච්චරයි. මම නම් පුදුම chill එකකින් ඉන්නේ. අපිට අද එක්සෑම් පටන් ගන්නවා. මේ මාසෙම ඉතින් පුදුම chill එකක් තමයි තියෙන්නේ. මේ වැඩි කතා කරගෙන ඉන්න දෙයක් නැහැ. බස් එක අල්ල ගන්න ඕනේ. අපි යමු. කලින් එන කොට්ටාස දෙකක් ඉන්නවා. එකෙක් තමයි මොකුත් නොදන්න එක. අනිත් එක ඔක්කොම දන්න එක. ඔක්කොම දන්න එක තමයි ඇතුලේ. ඔක්කොම දන්න එක. ඔක්කොම දන්න එක ඔය ඇවිල්ලා ඉන්නේ. මොකද දන්නේ? දන්නේ ඩස්ටඩ්. තාම පටන් ගත්තේ ඉතින් මුන් දන්නේ ඩස්ටඩ්ලු. උඹලට නම් අවලන්නේ උඹ දන්නේ ඔක්කොම ඇවිල්ලා තිබ්බේ. එයා අරකේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බනේ. අර ඇවිල්ලා තිබ්බා. අය අර IDM පොටල්ස් එක. ඒක මොකක්ද දෙන්නේ? අන්දිලාදී වෙබ්සයිට් එකක් අර මේ ටිප්ස් එක. මොකද අත්තේ? ආයි කට්ටිය අපේ එක්සෑම් එක ඉවර වුණා. ආයි එක්සෑම් එක තියෙනවා අපිට අනිද්දාට. අපේ කට්ටිය මේ වෙලාවේ අනිද්දාට තියෙන එක්සෑම් එක ගැන පොඩ්ඩක් කතා වෙනවා. අපි එහෙනම් යමු ඒ පැත්තට. ඊළඟට R2 එක අම්මට ඔයාගේ කීයක් වයින් ඕනද? ඉතින් උඹට රවුටර් ටේබල් මේක රවුටර් තුනක් දාගෙන මේකේ රවුටර්ස් තුනක්. දැන් මම මේ නෙට්වර්ක් එකේ දිගම මේක ඩිරෙක්ට් කරන්නේ එක්සිට් පෝට් එක කියන්නේ 0.0. දැන් මේ නෙට්වර්ක් එක හරි. දැන් දෙවෙනි නෙට්වර්ක් එක. ඒ කියන්නේ මේ නෙට්වර්ක් එක. මේ නෙට්වර්ක් එකට උට හොක් කෙනෙක් හම්බ වෙනවද? නෑ රවුටර් එකක් හම්බෙන්නේ නෑ නිකන් බැරියර් එකක් විතර. ඊට අමතරව මිනිමම් සයිස් එක සාමාන්‍යයෙන් වර්ග මීටර් 14ක්. ඒ කියන්නේ වර්ග අඩි 150 විතර ඉඩක් තියෙන්න ඕන ඉක්විප්මන්ට් රූම් එකේ. නයිස් බොඩි මෑන්. කොහොමද හදාගත්තේ? sorry එතුර ගන්න දෙකයි ඇතුළට එන එක ගත්තේ මෙතන ඇතුළට එන එක next පඩාව ගියත්තේ වමනම් මේ ගාඩි 15ක් ගාඩියක් විතර දීලා අපි යවුවේ පැයක් කරලා යන්න බෑ. අයියට්ටිය දැන් තමයි කැම්පස් එකට කොට වැස්සේ. බස් එකේදී මාරු සිද්ධියකුත් වුණා. මේ අද බස් එකේ ඩ්‍රයිවර්ගේ බස් එක අයිති එක්කෙනාගේ මේ අවුරුදු 8ක් හරි මොකක් හරි සින්න මේ බස් එක දුවන්න අරගෙන ඒකට මුළු බස් එකටම මේ කිරි පැකටුයි කේක් කෑල්ලකුයි දුන්නා. මේ කොහොම හරි දැන් වෙලාව 9යි කාලයි. මට 9:00ට එක්සෑම් එක. මේ මං එන එක්සෑම් එකට ගිහිල්ලා ඇවිල්ලා ඔයාලත් එක්ක සෙට් වෙනවා.
හරි සෑල්ලුවෙන් එන්නේ. ඌ එන්නේ මොනවාද බං ඒ කියන්නේ. ආයි කට්ටිය අද එක්සෑම් එකක් ඉවරුණා. අපිට ආයි එක්සෑම් එකක් තියෙන්නේ සතියකින් වගේ. ඔයාලා වීඩියෝ එකේ මුලින්ම බැලුවා නම් ඔයාලා දන්නවා ඇති. අද එක්සෑම් එකේ දෙවෙනි දවස. මේ මට අද තමයි තේරුනේ. මොකද අපිට අද එක්සෑම් එකට පාඩම් කරන්න දවසයි තිබ්බේ. FB කොච්චර මීම් පෝස්ට් දැක්කත් අද තමයි තේරුනේ එක්සෑම් එක දවසින් එක්සෑම් එකට කලින් දවසේ පාඩම් කරලා එක්සෑම් එකට දාන්න බෑයි කියලා. කොහොම හරි අද එක්සෑම් එකේ ෂේප් එක කොට දාගත්තා. වීඩියෝ එක දිගටම බලන්න. මේ මාසෙම වෙන අතල් ටිකයි අකරතැබ්බ ටික ඔක්කොම ඔයාලට බලන්න පුළුවන්. මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවා නම් ඔයාලා වීඩියෝ එක ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා set වෙන්න. අපි එහෙනම් 3 වෙනි දවසින් set වෙමු. Hello guys, it's a day 3. අද මොඩියුල් එකක් ඉවර වුණා. මේ ඉවර වුණා කියන්නේ තාම ඉවර නෑ. අපි අය තාම එක්සෑම් එක ලියනවා. මේ මම නම් දීලා ආවා. තවත් වෙලා හෝල් එක ඇතුලේ ඉන්න බෑ. මේ කොහොම හරි මං එළියට ආවේ. අපේ උන් එකෙක් හරි ඇති කියලා හිතාන. කොහොම හරි එකෙක්වත් නෑ. දැන් ඉතින් උන් එනකන් ඉන්න ඕනේ මේ කන්න පට්ට බඩගිනිත් එක්ක. මේ අපි කට්ටිය ආවට පස්සේ ආලා බලමු. ඒ කට්ටියගේ මේ කොහොමද අද දවසේ ෆීලිංගස් කියලා. මේ vlog එක මෙතන ඉවර නෑ. අපිට තව මොඩියුල් දෙකක් තියෙනවා. අපි එන ඒ මොඩියුල් දෙකෙත් වෙන්නේ මොකද කියලා බලමු ඉස්සරහට. මේ කට්ටිය ආවට පස්සේ කන්න යන්න ඕනේ කොටම කලින්. අපි යන් එනවා. දෙකට්ටිය අපි දැන් කන්න යන්නේ. කාලි වෙලා ඔයත් එක සෙට් වෙන්න.
ඩයග්‍රෑම් කොහොමද කියලා දෙන්නේ අපි වීඩියෝ එකක් බලුවත් ඒකේ තියෙන ඩයග්‍රෑම් එක අඳින විදිහ මිසක් හිතන විදිහ එකක වීඩියෝ එකක් නැහැ. මොනවද තනියම ගෑවේ තෝමි? මේ උඹලට අද එක්සෑම් එක ගැන මොකද හිතේ? උඹට මොකද හිතෙන්නේ කියපන්. එක්සෑම් එක ගැන එක්සෑම් එක ගැන ඒක තමයි පළු දෙකක් යන පැත්තල්ලපන්. පළු දෙකක් යන මම කෙල්ලෙක් කියහන්කෝ යා කෙල්ල වැඩක් නැහැ. සාම්පල් එකක් එක පෙන්නන්න යන්නේ. කෙල්ල වැඩක් නැහැ කියපන්. මේ මෙහෙ කැම් එක දින්න කියපන්. එක්සෑම් එක නේද? ඔව් කියපන්. එක නිකන් මට නිකන් අර හැවෙතේ උඹ වැඩක් නැහැ. උඹ හොඳට ලියලා ඇවිල්ලා ඉන්න උඹ කියපන්. අවුලක් නැහැ නෝ. පොඩ්ඩක් ඩීටේල් වෙලා තෝ කියපන් මේකට. අවුලක් නැහැ. හොඳට කරා. පාඩම් කරපු ඔක්කොම ආවද? පාඩම් කරව එකයි බං ආයෙ නැත්නම් අනිත් ඔක්කොම ආවා මට. ඒ කියන්නේ A+ද? A+ද? ඒ උඹට අන්නද්ද ප්‍රයිවට් කැම්පස් වල කලින් පේපර් එක දෙනවා මට මන් දුන්නා. ඇයි සල්ලි දුන්නම ඩිග්‍රියක් දෙනවනේ දුන්නා. මට පේපර් දුන්නා. උඹට නම් ආවනේ පාඩම් කරපු ඔක්කොමනේ. ඇයි උඹ උදේ කියේ උඹ බෝඩි කියලා හිතම් මේ දෙකට මට තෑරලා අර උඹ නම් නුවර ඉඳන් එන ගම පාඩම් කර නේ ආවේ නේ පාඩම් පුරුදු ලද්දක් දැන් පේපරේ දෙපාරක් බලන්න නිසාද මොකද වාදාවට දැන් එන අදට වැඩ ටික ඉවරයි මේ ඊළඟ මේ 200 මේ ඊළඟ දැන් සෙට් පාඩම් කරන්නේ නැද්ද? සෙට් පාඩම් කරමු හෙට අද නියෝට හෙට එන්න බෑ ආයත කාණියක් පාඩම් කරන්න දෙන්නේ පොඩා කීයද යම ගෙදර යම දැයි නිදා ගන්න අපි මොකටද ඔබට අපි මොකටද නිදා ගන්න ඔබට අකෝ පැය දෙකයි නිදා ගන්න කිය මු හප්පින්න නිලාම් වෙන්නේ උදේ පාඩම් කරලා 6 වෙනකම් පාඩම් කරලා 7 මාර්ක් ගන්න නිදා that's a business මචං උඹලා පාඩම් කරනකොට අපි කැම්පස් ඉන්න ලෑස්ති වෙනවා කතා කරපන් ඈ අපි ටීම් එකක් බාර ගමු මොන ටීම් ඕ මේ අලුතෙන් ආපු බැච් එක යනවා ඒ බලහන් ඉන්නවද කියලා කහ පාට එක ටිකක් හොඳයි හායි ලොග් එක බෑන් කරන්නේ දැන් ආව විතරයි අයිස්කෝප් එකේ ලොකු යන්නේ නැහැ නේ ඔයිට වඩා ඊටරේ මයිලෝ කියලා නේද ඒ අර තනි ඉන්දියාව මේක ලොකුයි මෙතන 500ක් විතර ඉන්නවා වැඩ කරත් අර කොහොමද කෝච්චි පෙට්ටිය යනවා ඒක තමයි යමු මේක හොඳයි සර් මේක පැන්න නෑ නේ බස් මේක පැන්නයි ඔක පැන්නේ වැඩි ගණන් එපා මම බොන්නේ නෑ දාපන් බෑග් එකට දාපන් උඩන් දාන්න අපිට එක සීසන් මස්පොඩු මේ කෑන්න තියෙන අරන් යනවා අපි දෙන්නේ නැහැ මම වරේ මුන් වෙලන්නේ මේ මෙතනින් ගිහලා බස් එක නම බලන්න එහෙනම් අපි ගිහින් එන්න බයි ඔව් මේකට යන්න බෑව කොහෙද බස් එකෙන් අපි ගෙදර යන්නේ ආ ඔව් අපි යනවා යවන්ද ආ යව උට යන්නද අපිත් යන්න ඔව් මේකෙන් මම මොකක් කරේ කරනවා වරෙන් ගන්න
ෆෝකේ ගැහුවේ ඔක්කොම. ඕකේ MK මූ එකක් මට දාන්න. මට පිට්ටන අන්තිමට අර කොයින් මේ වගේ ඒ වඳින්නත් බෑ වගේ. මම හරි වීඩියෝ එකක් දානවා. එකක් දැම්මද? නෑ ඉතින් අර අන්තිම 10ක් විතර හොයන්න ඕනේ. ඔබ කීයක් දැම්මද බං උඩ? යකෝ ගමේ ඔක ඉතින් දැන් ඕකයි උසකයි කොට දෙකයි මයික් එක. මම මේ කන්ටැක්ට් ලිස්ට් එකට අර උඹලා ටික ඒ තුන වෙනමත් තිබ්බේ බං. ඒ 180ක් කුස එකද බං ඒක? නෑනේ. ඩයග්ගේ දින වල බලවන් ගනි. ඒක හොඳයි නං. ඕක අවුලක් නෑ අර මේ කැමරා වලට පොඩ්ඩක් අමාරුයි බා. ආ මේ දිනක ගුණාත් කැමරා වලට බඩ දරා ගන්න. ෆෝන් එකේකනේ. ෆෝන් එකට අවුලක් නෑ. ඉතින් දාපු එකේ බං උස එකක් දාන්න බෑ. උස එකක් දාන්න බෑ දාපු එකේ. මොකද කැමරා අයියලා මට තියුණා. කවුද දිනකට මම ෂොට් එකක් මම මොකටද කියන්නේ? මම බීගෙන ආවා. කවුද? අලේ බං උඹලා ඉවර කරාද? ඒක උගුරා. උඹලා වීඩියෝ බම්බරගෙන ඉන්න. ආ කාරින් ගියා ඒ නාරක ගත්තාම කොහොමද හිතාගන්නේ? ඒක පන්තියනේ. ඔව් යකෝ මොකද තත්ත්වයද? චුට්ට බද. චුට්ට බද. ලේසිද? MCQ අවුලක් නෑනේ. ලියපු ඒවා ලිව්වද? මදි වුණා? මං MCQ පළවෙනිම ගත්තා. මොකද ලියන්න ප්‍රශ්න දෙක. අර දෙන්නේ නැද්ද අපේ මොඩලින් පාර. යමන් දෙපැත්ත. මේකත් අරගෙන. මට දියා උස උඩරින් දිගහැරලා නෑ. ඒ යටින් කයයක් දීලා දෙන්න මෙතන කයි උත්තර. යටින් එක දිගාරින් අනේ අර රස්මින් එකක් දුන්නා හොඳයි. මට තව ඕනේ බං උසක්. මගේ උසත් එක්ක. ඒක මම එහෙම හිත ගත්තා ඊට පස්සේ මගේ මට්ටමට ගන්න බැහැ. කරගෙන නැද්ද? මෙතනින් ඒ බඩ අනුලා කරන්න බෑ බං. බේසික් එක කන බොනවනේ. අර වගේ බෝඩි අපි හිටියා වගේ බෝඩිමත් තමයි බයිට් කරන්නේ. ඒක බෑන් කිලෝමීටර් ගාණක් ඇවිදිනවා. එතනින් කරකවන්න පුළුවන්. කපුට අපට හොඳ නැහැ අපට තියෙනවා ආව. එතන කරගෙන මහදාතේ චොක්ලට් එක නේ. ඒක මම කේඩි නේ දාපන් චොක්ලට් එක. මේක 3000 ගාණක් නෙවෙයි. ඕක නෙමෙයි අර බෙදක් කියන්නේ. මේ රතු විකල්පයකට කියනවා. ආව. අයියෝ දැන් ගහපන්. මම මෙහෙම යනවා. යන්න. ටිකක් තිබ්බනේ අර කුඩේ ඇද්ද බං? මේක ඇද එන්නේ? දිනෙත් ගියාද? ආයේ උරණ ගම මොනගොල්ල අපි ගියා. ඒවා දත්තේ මල්ල කතා කරන්නේ කියලා මට කතා කරලා වැඩක් නැහැ. අද CP එක බලන් ආව CP එකෙන් හරි ලකුණු 30ක් ගන්න. මොකද්ද බං ඒ ආව CP එක? මට එනවා. එහෙමින් නෝ. CP මොකක්ද කියලා අර එක්සෑම් වලේ පේපර් බෙදද්දිත් අර ගත්ත ෆස්ට් ඉන් මොකද්ද මොකද්ද මේ ෆස්ට් ස්ටාර්ට් early start early finish මොනවද ලක්කත් ඇවිල්ලා නැහැ ඇති මිස්තුන පොයින්ට් දෙනවා කියලා මමත් හිතනවා පොයින්ට් දෙයි කියලා මොන පොයින්ට් වල ඇතිනේ ඔබ කියන්නේ මේ අර ඩයග්‍රෑම් එකේ මෙහෙ බලලා අර යන්දිනකොට 20 වෙනද දැන් මිස් කිව්වනේ රෝයිස් එකේ ඩයග්‍රෑම් එක අපිට මෙහෙන් බලාගෙන මෙහෙන් අදින්න දෙනවා කියලා ඔව්නේ බං මේක කොළ පාන් කොළ එයා ඉඳීලා නේ දැන් අපි ස්ටැට් ස්ටේට් එක නම් ඔක්කර කරන්න පුළුවන් ඒ උඹලා ඉන්නවා
M5 අම්මට සිල් ඉන්න ගයිස් බාණ්ඩයක් තියෙනවා අඩේ එක මරුවා වටයක් යම් පොඩ්ඩයි යා මට වටයක් පදින්න දෙනවා ලයිසන් නැහැ හැබැයි සැට් ගැන උඹගේ අදහස කියපන් අපි දෙන්න නම් අදහස් දැක්කුවා වැඩි සෑට් කියන්නත් මිනිමම් ඩේ කියන්නේ 11නේ වීක්ස් ගාන ඉන්න අහලා ඉතින් අර ඩේස් වලින් හදන වීඩියෝම උඹ වීක්ස් වලට හදපන් එච්චරයි ඒක විතරයි ලුසාවන්න නැත්තේ යකෝ අපි ඒකට ඊට වඩා දේවල් කරන්න ගියේ කොහෙද ආයේ වෙන මොකද ක්‍රිටිකල් පාත් පාත් මේවා දාලා මූයියලා හිස්ටෝග්‍රෑම් එකේ වීඩියෝ උත් එවන ඇස්සේ පේනවා බලපන් ඒකයි අරක එක්සෝස් මේ බට අතර බලලා වරින්කෝ ඉතින් ගයිස් ගෙදර යන්න තමයි හදන්නේ අපිට තව එක මොඩියුල් එකයි ඉතිරි ඊට කලින් මේ මොඩියුල් එකට තීර දවසකට කලින් අපිට ආයෙ සෙට් වෙන්න පුළුවන් වෙයි අපි එනම් ඒ දවසින් සෙට් වෙමු Never miss the leg day boys අපි යමු එන Hello කට්ටිය. ඉතින් vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. අද අපේ ෆයිනල් එක්සෑම් එකක් තිබුණා. අපේ කට්ටිය නම් ගෙදර ගියා. මාත් දැන් යන්න තමයි හදන්නේ. ඔයාලා vlog එක බැලුවා නම් vlog එක හොඳයි නම් like එකක් දාන්න. channel එකට අලුත් කෙනෙක් subscribe කරන්න. vlog එක ගැන හිතෙන්නේ මොනවද කියලා පහලින් comment එකක් දාන්න මතක කරන්න එපා. අපි එන ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු.